ඒතනත්තා ඔය වගේ ඉන්ද්‍රයන් පිනවීම සැපයි කියලා හිතාගෙන යම් දෙයකට ඕනවට වඩා ඇබ්බැහි වෙනවා. අපේ ස්වභාවය ඒක තමයි. මේක පටන් ගන්න නම් බොහොම ටිකයි. දිගින් දිගට කරගෙන යනකොට ඊට පස්සේ මේකට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණායින් පස්සේ ඒකෙන් නිදහස් කරගන්න එක හරි අමාරුයි. එහෙම වුණාම මොකද වෙන්නේ? ඒ තනත්තාගේ වෘත්තීමය කටයුතු වලින් එයා බැහැර වෙනවා. යම් රැකියාවක යෙදින්න ඊට පස්සේ ඔන්න අනවශ්‍ය විදිහට නිවාඩු යනවා කියනවා. ඒ වැඩට යන්න වෙලාවක් නැහැ නේ. වෙන දේවල් දැන් කරන්නේ. ඉන්ද්‍රයන් සතප්පන්න ගිහිල්ලා අනවශ්‍ය විදිහට නිවාඩු යනවා. වැඩට ගියත් සමාජලාවට කල්පනා කරන්නේ වැඩේ දෙනවට වඩා පුළුවන් තරම් ඉක්මනින් අර තමන් සතුටු වෙන්න බලාපොරොත්තු වන දේ කරා එන්න ඕන කියලා. දැන් මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ආදීනවේ එනවා. ඇතැම් වෙලාවට රැකියාවෙන් එළියට දැම්මා කියලා ලියුම වෙනවා. එහෙම නැත්නම් වැඩට ගියාම කියනවා දැන් ඇති ඔයා වැඩ කළා මට හිතෙන තාලෙන් මෙතන දැන් වැඩ ටිකක් අඩාලයි වගේ මට වෙන කෙනෙක් ගන්නයි ඕනකම දෙන්නේ ඔයා නවතින්න කියනවා. බලන්නකෝ ආදීනවේ විභාගයට යන ළමයට නම් වෙන්නේ අර විභාග වලට සූදානම් වෙනවා වෙනුවට වෙන දේවල් වල යෙදුනාම එයා විභාගයට ගියායින් පස්සේ ආදීනවේ ප්‍රතිඵලය එනකොට අසමත් වෙලා එනවා. ඕකනේ වෙන්නේ අපේ ජීවිතවල. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක හොඳට තේරුම් ගන්න කියලා. මේක හොඳට තේරුම් ගන්නයි කියලා. අනිත් කාරණේ අපේ හිතේ මේ කෙලෙස් සහිත සිතුවිලි ක්‍රියාත්මක වෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අනුසය අවස්ථාව. අනුසය කියලා කියන්නේ නිදාගෙන ඉන්නවා. දැන් මේ බණ අහන ඔබේ හිතේ නැද්ද කෙලෙස්? බණ කියන මගේ හිතේ නැද්ද කෙලෙස්? තියෙනවා. හැබැයි තියෙන්නේ මොනවද? කොච්චර දුරට තියෙනවද කියලා මට මන් දිහා බලලා කාටවත් කියන්නත් බෑ. ඔබ දිහා බලලා කාටවත් කියන්නත් බෑ. අපි ඔක්කොමලා නිකන් හොඳ අය වගේනේ. දලුවම් බොහොම සත්පුරුෂයෝ වගේ බෝධිසත්වවරු වගේනේ. ඒ මොකද කෙලෙස් තියෙනවා. ඒවා නිදාගෙන ඉන්නේ. ඒකට බුදුහාමුදුරෝ දෙන වචනේ තමයි අනුසය කියන එක. අනුසය අවස්ථාවේ තියෙනවා. දැන් අපිට ආසාව නැද්ද? තරහ කියන එක නැද්ද අපි ළඟ? මුලා වීම, රැවටීම නැද්ද? උඩඟුකම, අහංකාරකම නැද්ද? තියෙනවා මේ ඔක්කොම. හැබැයි දැන් නිදාගෙන තියෙන ඒ නිසා බොහොම හොඳයි හැම කෙනෙක්. ඊළඟට මොකද වෙන්නේ? මේක යම් යම් අවස්ථාවලදී අවදි වෙනවා. ඒ අවදි වෙන්නේ කොහොමද? අරමුණත් එක්ක ගැටෙනකොට. ඒකයි. දැන් ඇහැට මෙහෙම තියෙනකන් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ අපට. කෙලෙස් තියෙනවා හිතේ. හැබැයි ඇහැ ඔහි තියෙනවා. ඇහැට ලස්සන රූපයක් ගැටෙන්නකො බලන්න. ලස්සනයි කියලා හිතෙනකොටම අර ස්පර්ශයත් එක්ක ඔන්න තණ්හාව ඇති වෙනවා. ලස්සනයි කියලා හිතුනම මොකද වෙන්නේ? දැන් අර නිදාගෙන ඉන්න රාගික සිතුවිල්ල නැගිටිනවා. අපිත් ඉතින් නිදාගෙන ඉන්නකන් කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? ඇහැරලා ඉන්න මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. මේ ලෝකේ ඔක්කොමලා බුදිනන් මොකක්වත් ප්‍රශ්න නැහැ. ඒකයි. මේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වයත් එහෙමයි. කෙනෙක් නිින්දේ තියෙනකන් අර අනුසය අවස්ථාවේ තියෙනකන් ගැටලුවක් නෑ. දැන් අවදි වෙන්නේ කොහොමද? ඇහැ මේ ඉන්ද්‍රයන්ද අරමුණු ගැටෙනකොට. ඇහැට රූපයක් ගැටුනම ඒක ලස්සනයි කියලා හිතුනම ඔන්න නිදාගෙන ඉන්න කෙනෙක් දැන් අවදි වෙනවා. අවදි වුණාන් පස්සේ මොකද කරන්නේ? ඉන්පස්සේ විමර්ශනය කරන්න උත්සාහ කරනවා, හොයන්න උත්සාහ කරනවා. ඒ කවුද? කොහෙද යන්නේ? මොකද දන්නේ කරන්නේ? අඩු ගානේ නමවත් අහගන්න බැරි වුණා. හිතත් මෙහෙන් එයිද දන්නේ ඈ? එහෙම නැත්නම් වෙනත් කෙනෙක් මේ කෙලිස් ඇවිස්සිච්ච ගමන් මොකද වෙන්නේ? වැඩ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි දුවනවා ඒ පස්සේ. මේක තමයි වෙන්නේ. ඔය එක ඉන්ද්‍රයක්. කනටත් ඕක තමයි වෙන්නේ. නාසයටත් එහෙමයි වෙන්නේ. ඒ නිසා අපි ආසා කරන දේවල් පසුපස්සේ යන්න අපේ සිතේ තැම්පත්ව තියෙන කෙලෙස් අවදි කරනවා අපි.
ඒ අවදි වෙන්නේ මේ ඉන්ද්‍රයන් එක්ක අරමුණු ගැටීමේ ප්‍රතිඵලය. ඒකට බුදුරජාණන් වහන්සේ දීපු වචනය තමයි පරිඋත්ථාන අවස්ථාව කියලා. දැන් එහෙම ගැටුණායින් පස්සේ මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. එහෙම ගැටුණම ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට අර පරිඋත්ථාන අවස්ථාවේදී එක එක දෙනාගෙන් විමසන්න පුළුවන්. තොරතුරු හොයනවා. ගවේෂණයේ යෙදෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව වීතික්කම අවස්ථාව ක්‍රියාත්මක වෙනවා. ඔබ සරලව හිතුවොත් මෙහෙම දැන් අපේ හිතේ තණ්හාව තියෙනවා. ඒක නිදාගෙන ඉන්න අනුසය අවස්ථාවේ. දන්නේ නැහැ. හැබැයි තරහ තියනවා කියලා හිතන්නකෝ. වෛරය කේන්තිය කියන එක අපි ළඟ තියෙනවනේ. මෙහෙම ඉන්නකම් නෑ. බැරි වෙලාවත් ඔබ මේ බණ ඉවර වෙනකොටම